අයිබෝන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක සහ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකක්. ඒ තමයි කොහොමද මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකෙන් ගැලවෙන්නේ කියලා. ඉතින් මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි මොකටද හරි සෝෂල් මීඩියා ඇප් එකකට අපි ලොකු ඇඩික්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක එකිනෙක කෙනා අනුව වෙනස් වෙනවා සහ එක එක ඇප්ස් තියෙනවා. අද මේ වෙනකොට ඇප්ස් ගොඩක් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මගේ ඇඩික්ෂන් එක තිබ්බ ඇප් එකේ ස්ක්‍රීන් ටයිම් එක සමහර වෙලාවට තිබ්බ පැය 12 13. ඉතින් ඒක ලොකු ඩිස්ට්‍රැක්ෂන් එකක් වුණා මගේ ජීවිතේ ඉස්සරහා ගමනට. හැබැයි මට කාලයක් ගියා ඒක තේරුම් ගන්න. ඉතින් කොහොමද කියලා ඇහුවොත් පැය 12ක් 13ක් ඇප් එකක හිටියේ. සමහර වෙලාවට ඉතින් වැඩක් කරනකොට ඒ ඇප් එක ඔන් එකේ තියෙනවා. ඉතින් ඒ වගේ. එතකොට කරන හැම වැඩකටම බාධාවක් වුණා මිසක් ඒක උදව්වක් වුණේ නෑ. සමහර වෙලාවට නිදා ගන්න යනකොට වුණත් ඒ ඇප් එක ඔන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ ඉන්නවා ඔහේම නිින්ද ගිහිල්ලා උදේ නැගිටිනකම් මේ ඇප් එක වැඩ කරනවා. ඉතින් මේ වගේ වුණාම සමහර වෙලාවට පැය 12 13 වගේ ස්ක්‍රීන් ටයිම් එකක් තිබ්බා. ඉතින් මුලින්ම අපි බලමු ඇයි මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකෙන් අපි අයින් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට මුල්ම හේතුව තමයි කාලය. කාලය කියන්නේ ඉතින් හරිම සීමිත දෙයක්. ඔයාලා හැමෝම දන්න විදිහට ඒක හරිම ලිමිටඩ් amount එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ කාලෙන් අපි ප්‍රයෝජනය ගත්තේ නැත්නම් අපි අපේ තියෙන ටාගට්ස් වලට, අපේ තියෙන ගෝල්ස් වලට, අපේ තියෙන විෂන්ස් වලට යන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් කාලය කියන දේ ගැන පොඩ්ඩක් කතා කරොත් ඒක සමහර විට ඔයාලට හෙල්ප් එකක් වෙනවා මේ ජර්නි එකේදී මේ ඇඩික්ෂන් එකෙන් අයින් වෙන ජර්නි එකේදී ඔයාලට ඒක පොඩි මොටිවේෂන් එකක් වෙයි. මොකද කාලය කියන දේ තමා මේ ලෝකේ තියෙන වටිනාම යුනිට් එක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති සමහර වෙලාවට මේ කාලය කියන දේ අපිට කිසිම විදිහකින් ආයෙමත් ගන්න බෑ. අපිට ඕන වෙලාවක ඕන දෙයක් අපිට මුදලක් වියදම් කරලා හෝ යම්කිසි ආකාරයකින් නැවත ලබා ගන්න පුළුවන් වුණාට අපේ මේ ගෙවෙන හැම තප්පරයක්ම මේ වීඩියෝ බලන තප්පරේ පවා ඔයාලට ආයෙත් ලැබෙන්නේ නැහැ ජීවිතේ. ඉතින් ඒක නිසා ඒක එච්චරට වටිනවා. ඉතින් ඒක මේ ඇප් එකක් හෝ සෝෂල් මීඩියා එකේ අනවශ්‍ය විදිහට ජීවිතේ ගෙවෙන්න ඉඩ තියාගන්න එපා. ඒක ලොකු අපරාධයක්. ඉතින් ඔයාලා හිතනවා ඇති සෝෂල් මීඩියා අපිට අවශ්‍ය නේද සමහර වැඩ කටයුතු. ඔව් සමහර වැඩ කටයුතු කරගන්න අවශ්‍යයි. ඒක ඔයා තමයි තීරණය කරන්න ඕනේ මේ ඔයාගේ තියෙන ඇඩික්ෂන් එක ඔයාට බෙනිෆිට් එකක් දෙන දෙයක්ද නැත්නම් ඔයාගේ ජීවිතේ තියෙන දියුණුවට බාධාවක් වෙන දෙයක්ද කියලා. හරි. ඉතින් මේ කතන්දර ටිකත් එක්ක අපි බලමු අ කොහොමද අපි සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකෙන් අයින් වෙන්නේ කියලා. හරි. පළවෙනි ස්ටෙප් එක තමයි ඉරේස්. ඉරේස් කියන්නේ මේ ඇප් එක අපි මුලින්ම කරන්න ඕනේ ඩිලීට් කරන එක. හරි දැන් මේක කියපු ගමන්ම ඔයාලා සමහරක් වෙලාවට හිතන්න පුළුවන් අම්බෝ කොහොමද මේ ඇප් එකක් ඩිලීට් කර කර ඉන්නේ පැය 12ක් 13ක් පාවිච්චි කරපු ඇප් එකක් ඩිලීට් කරලා දාලා මම කොහොමද ජීවත් වෙන්නේ වගේ පොඩි ෆීලිං එකක් එන්න පුළුවන්. ඒක මටත් දැනුණ දෙයක්. හැබැයි බය වෙන්න එපා. බය නැතුව ඔයා ගාව තියෙන මේ සෝෂල් මීඩියා ඇප් එක ඔයා වැඩිපුරම යූස් කරන ඇප් එක සහ ඔයාට අයින් වෙන්න ඕනේ කියලා හිතන මේ ඇප් එක ඩිලීට් කරලා දාන්න. එතකොට මේකෙදි වෙන්නේ ඔයාගේ බ්‍රේන් එක අපි ට්‍රේන් කරන්න හදන මේ සෝෂල් මීඩියා ඇප් එක නැතුව ඉන්න. ඒක එකපාරට කරන්න අමාරුයි. ඒක මම දන්නවා. ඒකට සමහර වෙලාවට ඔයා මේ ඇප් එක ඩිලීට් කරලා පැය කීපකින් ඔයාට හිතෙන්න පුළුවන් අයියෝ මේ ඇප් එක නැතුව මට ඉන්න බෑ මම මේක අනිවාර්යෙන් ආයෙ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට ඉන්නම බැරි අවස්ථාවක් ආපු වෙලාවක ඔයා ඒක ඉන්ස්ටෝල් කරගන්න. හැබැයි ඒ අතර ගැප් එකක් දෙන්න. මේකෙදි මේ කරන්නේ සමහර වෙලාවට ඔයා ගාව මේ ඇප් එක නැති වුණාම ඔයා ආයෙ රීඉන්ස්ටෝල් කරන්න ඕන වුණාම ලොගින් එකක් ආයෙ දාන්න ඕන වුණාම මේකට පොඩ්ඩක් අපි සාමාන්‍යයෙන් කම්මැලිනේ. එතකොට අපි බ්‍රේන් එක පොඩ්ඩක් මේක ඩිලේ කරන්න හුරු වෙනවා. ඉතින් මේකෙදි අපි කරන්න හදන්නේ ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරන්න මේ ඇප් එක නැතුව ඉන්න එක. හැබැයි මතක තියාගන්න මේක අමාරුයි තමා. මේක දිගින් දිගටම කරන් යනකොට ඔයාටම තේරෙයි ඔයා වෙනදා සෝෂල් මීඩියා ඇප් එකේ ගත කරපු කාලයට වඩා ඔයා ගත කරන කාලය අඩු වෙනවා කියලා. ඒක නිසා බය නැතුව ඇප් එක ඩිලීට් කරන්න. සහ ඔයාට ඕනම ඔයාට ඕනම වෙලාවක අවශ්‍යතාවයක් වුණොත් ඉන්න බෑම කියලා හිතන අවස්ථාවක් වුණොත් ඔයා ඒක නැවතත් දාගන්න.
ආයිත් මතක් වෙන වෙලාවට ආයිත් ඩිලීට් කරන්න. ඒ කියන්නේ ඔයාලට දැනෙනවනේ දැන් ආයි ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ටික වෙලාවක් පාවිච්චි කරනකොට මේකෙන් මගේ කාලය ආයි අපිට යනවා මේක ටිකක් තේරුමක් නැති වැඩක්. ඒකට ආයි ඩිලීට් කරන්න. මේ විදිහට දිගින් දිගටම ඔයාලට ඕන වෙලාවකට දාගන්න ආයි ඩිලීට් කරන්න. ඒතර මේ තියෙන ගැප්ස් ටික ඔයා ප්‍රයෝජනෙට ගන්න. ඔයා සමහරවිට අද දෙපාරක් තුන් පාරක් මේක ඉන්ස්ටෝල් කරගත්තත් ඔයා හෙට වෙනකොට මේක දෙපාරකට වැටෙනවා. ඉතින් මේක තමයි අපේ පළවෙනි ස්ටෙප් එක ඇප් එක ඩිලීට් කරන්න. හරි. දෙවෙනි ස්ටෙප් එක තමයි ස්ටෙප් බෑක්. ඒ කියන්නේ අපි අඩියක් ආපස්සට ගැනීම කියන එක. අඩියක් ආපස්සට ගැනීම කියලා මම අදහස් කරන්නේ දැන් අපි මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකත් එක්ක අපි ගත කරන කාලය අපේ කලින් අපි යම්කිසි දෙයකට අපි යොදවලා තිබිච්ච කාලයක් බොහෝ දුරට. ඒ කියන්නේ සමහරට ඔයා සින්දු අහපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට ඔයා එළියට කියලා යාළුවොත් එක්ක සෙල්ලම් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයා සමහර විට මූවිස් බලපු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඩොකියුමන්ටරිස් බලපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔය වගේ මොකක් හරි ඔයා ගාව තිබ්බ ඒ ඇක්ටිවිටි එකක් මොකක් හරි ක්‍රියාකාරකමක් මේ ඇඩික්ෂන් එකේ හින්දා ටික ටික අඩු වෙලා හෝ නතර වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ටිකක් නැවතිලා කල්පනා කරලා බලන්න මේ වගේ ඔයා ගාව ඔයාට මගහැරෙන ක්‍රියාකාරකමක් මොකක්ද හරි තියෙනවද කියලා. තියෙනවා නම් වඩාත් හොඳයි. නැති වුණොත් ඒ වගේ ඔයා ආස කරන දෙයක්. මේකෙදි වෙන්න ඕනේ හැමතිස්සෙම ඔයා ඉන්න ඒ සෝෂල් මීඩියා එකේ තියෙන ඇත්තටම ඉතාමත් වේගෙන් ගලාගෙන යන මූවමන්ට්ස් නේ හැමතිස්සෙම. එතකොට උඩට පල්ලෙහාට තව වේගෙන් යනවා. ඉතින් ඒක හරිම මේ උද්‍යෝගජනකයි. ඉතින් ඒක නිසා තමයි ඇඩික්ෂන් එක ඔයාලට ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. ඉතින් ඒක අපිට මගහරව ගන්න අමාරු. අපේ බ්‍රේන් එක දැන් අපි අර ඉතාමත් හිමින් වෙන ක්‍රියාකාරකම් සඳහා අපේ මොළය හුරු වෙලා නැහැ. දැන් ඒ තියෙන හුරු භාවය අඩු වෙලා තියෙනවා. අපි මේ හදන්නේ මේ ඇක්ටිවිටි එකේදී මේ ස්ටෙප් එකේදී හිමීට කොහොමද මේ ටිකක් ලෝ ස්ටිමියුලේෂන් ඇක්ටිවිටීස් වලට ටිකක් හිමින් වෙන ක්‍රියාකාරකම් වලට ඔයාගේ මනස හදාගන්න කියලා. ඉතින් මේකෙදි ඔයාට ඒ වගේ ඇක්ටිවිටි එකක් තියෙනවා ක්‍රියාකාරකමක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ ක්‍රියාකාරකමින් නිරත වෙන්න. ආයෙමත් මේක මුලදී ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඊළඟට ටික ටික ඔයාට හුරු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම ගොඩක් වෙලාවට ඉන්ටර්විව්ස් බලන්න පුරුදු වෙලා හිටියා YouTube එකේ. ගොඩක් සෙලිබ්‍රිටිස්‌ලාගේ. මොකද ඒවා එක පැත්තකින් ටිකක් හාස්‍යජනකයි සහ සමහර වෙලාවට ජීවිතේට ගන්න පාඩම් තියෙනවා. එයාලගේ ජීවිත කතා. ඉතින් මේ වගේ ඒවා මගෙන් මගහැරලා තිබ්බා මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එක නිසා. ඉතින් ඊට පස්සේ මම කරේ මේ දේවල් නැවත නැවත YouTube එකේ නැවත බලන්න ගත්තා. එතකොට මට තේරුණා අර ඇඩික්ෂන් එක ටික ටික අඩු වෙනවා සහ මගේ මොළය මේ එතරම් වේගෙන් ඉහළට පහළට යන්නේ නැති මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකේ තියෙන ඒ තත්ත්වයට නැතුව ටිකක් බෝරින් කන්ටෙන්ට්ස් වලට ටිකක් දැන් සෝෂල් මීඩියා එකේ හිටියට වඩා ටිකක් බෝරින්නේ මේ වගේ කන්ටෙන්ට් එකක් බලන එක. එතකොට මේ වගේ ටිකක් අපි බෝරින් ඇක්ටිවිටි එකකට හරි බෝරින් කන්ටෙන්ට් එකකට හරි අපේ මනස යොදවන එක තමයි මේකෙදි අපේ සැලැස්ම. ඒ නිසා ඔයාගේ මගහැරලා තිබ්බ මොකක් හෝ දෙයක් වේවා ඔයාට තියෙනවා නම් ඒ දෙයට යොමු වෙන්න සහ ඔයාට එහෙම දෙයක් නැත්නම් ඔයා ආස කරන දෙයක් තියෙනවද කියලා බලන්න. ඔයා මොන හරි සින්දු අහන්න කැමති කෙනෙක් නම් ඒකත් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න බලන්න. ඔයා ෆිල්ම්ස් බලන කෙනෙක් නම් ඒකත් එක්ක වැඩිපුර ගත කරන්න බලන්න කාලයක්. නැත්නම් මේකෙදි හැබැයි මතක තියාගන්න එකපාරටම ගොඩක් බෝරින් කන්ටෙන්ට් එකකට යන්න එපා. ඒ කියන්නේ ඔයා දැන් මේ පැය ගාණක් තිස්සේ සෝෂල් මීඩියා එකකට ඇඩික්ට් වෙලා හිටපු කෙනෙක් විදිහට ඔයාට එකපාරටම ගිහිල්ලා ඔයා ඉගෙන ගන්න දෙයක් කරන්න කිව්වොත් ඔයාට මොන හරි සෙල්ෆ් ඩෙවලොප්මන්ට් එකකට ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කිව්වොත් ඒ වගේ ටිකක් කරන්න අමාරුයි. එතකොට ඔයාට මේක ටිකක් තවත් අමාරු වෙනවා සහ ඔයා අතාරින්න තියෙන ඒ සම්භාවිතාව වැඩි වෙනවා. ඒක නිසා ටිකක් එකපාරටම ගොඩාක් බෝරින් දෙයකට ඔළුව යොමු කරන්න හදන්න එපා. ඒ වෙනුවට ටිකක් බෝරින් කන්ටෙන්ට්ස් වලට සහ ඇක්ටිවිටීස් වලට ඔයාගේ ඔළුව යොදවන්න. හරි. අන්තිම ස්ටෙප් එක තමයි ස්නීක් through. එතකොට ඔයා දැන් ඔයාගේ මොලේ ලෝ බෝරින් කන්ටෙන්ට්ස් ඒ කියන්නේ ටිකක් බෝරින් කන්ටෙන්ට්ස් වලට හෝ ඇක්ටිවිටීස් වලට ඔයාගේ
මොලේ මේ සූදානම් කරන අතරතුරදී ඔයාට පුළුවන් මේකට දවස් ගාණක් යයි. හැබැයි එකපාරට මේ දේවල් වලට කරගන්න බැරි වෙයි. දැන් ඔයා මේ සාමාන්‍යයෙන් ඔයාගේ තේරෙනකොට ඔයාට ටිකක් මේ කම්මැලිකම අඩුයි. ඔයා දැන් මේ කරන් යන ඇක්ටිවිටීස් වලට ඔයාගේ කැමැත්තක් ඇති වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔයා මේ කරන බලන බෝරින් කන්ටෙන්ට්ස් හරි කරන බෝරින් ඇක්ටිවිටීස් වලට හරි ඔයාගේ යම්කිසි කැමැත්තක් ඇති වෙයිගෙන එනකොට ඔයාට පුළුවන් ඒ අතරට ඔයාගේ ජීවිතේට ඔයාට වැදගත් වෙන ටාගට්ස් වලට යන්න උදව් කරන ඇක්ටිවිටීස් හෝ කන්ටෙන්ට්ස් යොදා ගන්න. ඒකට උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔයා වෙබ් ඩෙවලොපර් කෙනෙක්, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න කැමති කෙනෙක් කියලා. ඒකට ඔයා දැන් මේ බලන කන්ටෙන්ට්ස් ඇතුළට ඔයාට පුළුවන් හිමීට YouTube වීඩියෝස් ඔය එඩියුකේෂනල් YouTube වීඩියෝස් කන්ටෙන්ට්ස් පොඩ එකපාරට ගොඩක් නෙවෙයි ඔයා අපි හිතමුකෝ ඔයා මේ වෙනකොට මූවිස් බලන්න තමයි ආසම. එතකොට ඔයා මූවිස් බලන ගමන් ඒ අතරින් පතරට පැය භාගයක් දවසට පැයක් වගේ ප්‍රමාණයක් ඔයා මේ ඔයාගේ එඩියුකේෂනල් පැත්තට ඔයාගේ එඩියුකේෂන් එක දියුණු වෙන ඔයාගේ කුමන හෝ දෙයක් වේවා ඔයාට ඔයාගේ ජීවිතේ අරමුණු වලට යන්න උදව් වෙන ක්‍රියාකාරකමක් තියෙනවා නම් එහෙම නැත්නම් කන්ටෙන්ට් එකක් තියෙනවා නම් මේ අතරට පැය භාගයක් පැයක් වගේ කාලයක් අරගෙන ඒ දේ ඔයාගේ මේ කන්ටෙන්ට්ස් අතරට ඇතුල් කරන්න රිංගවන්න. එතකොට ඔයාට නොදැනීම ඔයා ටික ටික ඔයාගේ මනස හුරු වෙනවා මෙන්න මේ එඩියුකේෂනල් කන්ටෙන්ට්ස් හෝ ඔයාගේ ජීවිතයට වැදගත් වෙන ක්‍රියාකාරකම් වලට හෝ ඔයාගේ මනස පුරු කරගන්න. එතකොට ඔයාට පුළුවන් මේක දිගින් දිගටම කරගෙන යනකොට මේ කාලය ටික ටික වැඩි කරගන්න. එතකොට ඔයාට නොදැනීම ඔයාගේ ජීවිතේ මේ ලොකු ඇඩික්ෂන් එකකින් ඔයාගේ ජීවිතේ අරමුණක් වෙනුවෙන් ගිහිල්ලා ජීවිතේ ජය ගන්න පාරට හිමීට නැඹුරු වෙයි. ඒ නිසා ඉතින් හැමෝටම සුබපතනවා මේ කියපු දේවල් මේ ෂෙයා කරගත්ත ඩීටේල්ස් විස්තර ඔයාලට වැදගත් නම් ඉතින් මම හිතනවා මාත් එක්ක දිගටම එකතු වෙයි කියලා. ඒ වගේම ප්ලෑන් එකක් තියෙනවා ඊළඟ වීඩියෝ එකේදී කොහොමද ලේසර් ෆෝකස් එකක් ඒ කියන්නේ අපේ මොකක් හරි අරමුණකට අපි අපේ ෆෝකස් එක ඉතාමත් දැඩි ෆෝකස් එකක් හදාගන්නේ කොහොමද කියලා පොඩි ප්ලෑන් එකක් ෂෙයා කරගන්න. ඉතින් හොඳ නම් කියන්න. එතකොට මට පුළුවන් ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින්ම දාන්න. එහෙනම් ජය වේවා කට්ටියට.